සුබ දවසක් ඔයාලට. ඔන්න ගොඩාක් කාලෙකින් මට හිතුණා නිවාඩු දවසේ වත්ත පැත්තේ පොඩි රවුමක් ගිහින් එන්න. මමයි අපේ ලොක්කයි දෙන්න එකතු වෙලා ගියා වත්ත බලන්න. ඉතින් බලන්නකෝ ඉස්සර මේ අද්දි ගම්මිරිස් බිම වැටිලා කඩන්න කවුරුවත් නැතුව මේ බලන්නකෝ කෝපි වගේ ඒවා නම් තාත්තා කඩලා ගස්සලා ඉතුරු වෙච්ච කෝපි තමයි තියෙන්නේ. අපි මීට ඉතින් වත්ත දිගේ උඩට ගියා. ඒකත් හරීම විනෝදාංශයක්. හරි මාස හිතෙනවා ඉඳලා හිටලා ඒ වගේ වත්ත ඇතුළට යන්න ගියාම. මේ බලන්න කෝපි රතු වෙලා මේ කෙහෙල් කන. හුඟක් වෙලාවට මේ කෙහෙල්කන් කපන්න බැරුව වත්තට යන්න කවුරුත් නැතුව මේවා සත්තු කාලා වැටෙනවා. මේ තියෙන්නේ ඇඹුම් කෙසෙල් කන. අපි ඉතින් තවත් වත්තේ එහාට මෙහාට ඇවිත්තා. එන්න චුට්ටක් උඩට යද්දි මේ තියෙන්නේ අලිපේර ගහ. ගිය දවස්වල නම් මේකේ ගෙඩි ගොඩාක් තිබ්බා. බලන්නකෝ. වැඩිපුරම තියෙන්නේ ඉතින් කෙසෙල් ගස් තමයි. මේ වත්ත තියෙන්නේ උඩට යන්න ඕනේ. කන්ද වගේ උඩට. මෙන්න තියෙනවා තව රස කෑමක්. මොකද දන්නවද ඒ කෙසෙල් වර්ගේ? ඔන්න බලන්නකෝ මම ලං කරලා පෙන්නන්න. ඒක මේ ගල් නේ. පුරාවත් මේ බලන්න. මේ වෙලාව පොඩ්ඩක් අවුව ඒ නිසා මට මේක ෆෝන් එකෙන් වීඩියෝ කරගන්න චුට්ටක් අමාරුයි. මේ තියෙන්නේ කෙසෙල් කන නම් පොඩ්ඩක් පොඩි තමයි. ඒ වුණාට මේ තියෙන්නේ රතබල කෙසෙල් කන. මේක පැහිලා ඉදුණාම හරිම රසයි. හැම වෙලාවෙම මේවා ගොඩක් වෙලාවට අපි විකුණන්නේ නැහැ. මේවා තිබ්බම මේ චූටි කෙසෙල් ගෙඩි ගෙදර තමයි කෑමට ගන්නෙ. මමයි වටපිට බල තවත් චුට්ටක් උඩට ගියා. ඔන්න තියෙනවා මේ වත්තේ පුවකුත් තියෙනවා. මෙන්න පැහිච්ච නැති පුවක් ඉත්තා. පුවකුත් මෙහෙ කඩන්න කවුරුත් නැහැ. ගස් මුල වැටුනම අහුලලා තමයි දාන්නේ. ඔන්න පුතයි මමයි තව චුට්ටක් ඇතුළට ගියා. මේ වත්තේ ගොඩක්ම තියෙන්නේ ගම්මිරිස්. දැන් ඔය ගම්මිරිස් කඩලා ඉතුරු වෙච්ච තමයි සමහර තැන් වල කඩන්න බැරි වෙච්ච තමයි බිමට වැටිලා තියෙන්නේ. කාලෙකින් ආව